ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් අපේ බබාලා සහ අපි ඔක්කොම පිට්සා කන්න හරි ආසයි. හැබැයි ඉතින් අපිට බබාට පිට්සා එකක් හදලා දෙනවා කියන එක ටිකක් ලේසි නැහැ. මොකද අපිට ඊස්ට් ඕනි වෙනවා, ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් ඕනි වෙනවා. ඊට අමතරව අපිට ඕනි වෙනවා ගොඩක් කාලයක්. මොකද පැයක් වගේ පිපෙන්නත් තියන්න ඕනි අපි පිට්සා එකක් හදන්න කලින්. ඉතින් එහෙම බැලුවහම පිට්සා එකක් අපිට බබෙක් ඉල්ලන තරම් ඉක්මනට සහ පහසුවෙන් හදලා දෙන්න බෑ අපේ කාර්යබහුලතාවයත් එක්ක. ඉතින් ඒ නිසා මට අද හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න අපි පොටැටෝ වලින් කොහොමද රස පිට්සා එකක් හරිම ඉක්මනට හදාගන්න කියලා. ඉතින් බබාට උදෑසන ආහාරයකට රාත්‍රී ආහාරයකට උනත් අපිට හදලා දෙන්න පුළුවන්. පිපෙන්න තියන්න මේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් හදනවා. අනිත් එක ඉතින් අපි මේකට අල, බිත්තර, චීස්, එළවලු මේ හැමදේම පාවිච්චි කරන නිසා බබාගේ බර වැඩි වෙන්නත් ගොඩක් හොඳ කෑමක්. අපි බලමු මේක හදන හැටි. දැන් මුලින්ම මම අල දෙකක් අරන් තියෙනවා. ඒ වගේම බිත්තර එකක්. දැන් මේ අල ටික අපි ග්‍රේට් කරගෙන කූල් වෝටර් එකකට දාගන්න ඕන. දැන් මේ තියෙන්නේ අපේ පොටැටෝ ටික අපි විනාඩි 5ක් විතර වගේ මේ කූල් වෝටර් වල දාලා තියෙන්නේ. දැන් අපි මේක පෙරා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි පෙරාගත්ත හොඳට පෙරාගත්ත අල ටික. දැන් මම ඊට අමතරව බිත්තරයක් හරි දෙකක් ඔයගලන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම චිකන් පාවිච්චි කරනවා. ඉතින් සොසේජස් ඊට පස්සේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මාළු ඕනි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මොසරෙලා චීස් ඊට පස්සේ අනියන් තක්කාලි පාවිච්චි කරනවා. දැන් මීට අමතරව ඔයගලන්ට එළවලු ಜಾති, කැප්සිකම්, බෙල් පෙපර් මේ ඕනි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම අද පාවිච්චි කරන්නේ මේ ටික විතරයි. ඉතින් අපි බලමු මේ එක හදාගන්න හැටි. ඉතින් මගේ බබා මෙතන ඉඳන් දැන් කනවා ටික ටික එක අඩු වෙනවා. ඒ නිසා අපි ඉක්මනට හදාගමු. දැන් මුලින්ම අපි මේ කපාගත්ත චිකන් ටිකට මිරිස්, ලුණු, ගම්මිරිස් දාලා හොඳට මික්ස් කරගෙන මේක හොඳට ෆ්‍රයි කරගන්න ඕනි. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපි මේ හදාගත්ත අල ටිකට බිත්තර එකතු කරන්න ඕනි. ඊට පස්සේ මේකට ලුණු, ගම්මිරිස් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනි. මේකට තෝටු දාන්න ඕනේ නේ. ඔව් පැටියෝ. බබා තෝට දාන්න. අපි දැන් මේකට සෝල් ටිකකුත් දාගමු. දැන් පෑන් එක රත් වෙන්න තියලා මේකට ඔයි ටිකක් දාලා අපි මේ හදාගත්ත මික්ස්චර් එක දාලා හොඳට තුනී කරලා පිට්සා එකේ හැඩයට රවුමක් වෙන්න හොඳට තුනී කරගන්න. ඊට පස්සේ අපි මේක විනාඩි 5ක් විතර කුක් වෙන්න පියනකින් වහලා කුක් වෙන්න තියන්න. එතකොට අර අල ටික එහෙම හොඳට තැම්බිලා මේක හොඳට කුක් වෙනවා. දැන් මේ විදිහට එක පැත්තක් කුක් වෙලා තියෙන්නේ. දැන් අපි අනිත් පැත්ත හරව ගන්නවා. හරිස්සමින් හරව ගන්න කැඩෙන්නේ නැතිව. මේ විදිහට අපි පිට්සා සෝස් ටිකක් දාගන්නවා. ඉතින් මේකට ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන ඕනම සෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සෝස් එකක් නැතත් කමක් නැහැ. බබාට හදලා දෙන්න නිසා ගෙදර හදපු සෝස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ විදිහට පිට්සා එක හදාගත්තට පස්සේ අපි ආයිත් මේක කුක් කරගන්න ඕනේ විනාඩි 3ක් විතර පියනකින් වහලා විනාඩි 3ක් විතර වගේ අර මොසරෙලා චීස් ටික මෙල්ට් වෙනකන් තව ටිකක් කුක් කරගන්න.
දැන් අපේ මොසරලා චීස් ටික මෙල්ට් වෙලා තියෙන්නේ. දැන් අපි තව චුට්ටක් තියලා මේක ගමු. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පීට්සා එක. ඔයාලත් බබාලත් එක්ක හදලා බලන්න. ඔයගොල්ලන්ගේ බබාලත් ගොඩක් ආසයි. බබාලට නිකන් අපි පිටි වලින් පීට්සා හදලා දෙනවට වඩා මේ විදිහට බබාගේ බර වැඩි වෙන විදිහට අල පාවිච්චි කරලා හදලා දෙන එක ගොඩක් ඉක්මන් සහ පහසුයි. ඒ වගේම බබාටත් පෝෂදායී. ඉතින් ඔයාලත් try කරලා බලන්න. අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි තවත් දවසක හමු වෙමු.